මේක නම් ඇත්තටම දුක හිතන කතාවක්. ඔයාට සාමාන්‍යයෙන් අප්පිරිය හිතෙනවා නම් මේ වීඩියෝ එක බලන්නත් එපා. මේ අද අපි ගේන්න ගිය කොකර් ස්පැනියල් ළමයෙක්. මෙයාට දැන් අවුරුදු 7ක්. මෙයාගේ ගෙදර කට්ටිය රට යන නිසා කට්ටියට බාර දීලා බලා ගන්න. මෙයාගේ ඇඟේ තුවාල දාලා පණුවොත් ගහලා මැක්කොත් සෑහෙන්න හිටියා. මේ පේනව නේද? ඔය මැක්කෝ ටික්කෝ එහෙම බල්ලෝ ගෑන්ගේ ඉද්දි ඒගොල්ලන්ට හරිම අමාරුයි. ඒක විතරක් නෙමේ, අනවශ්‍ය ලෙඩ ගොඩාක් හැදෙන්න පුළුවන්. ඔයා විශ්වාස කරනවද මේ ඉන්නේ පණුව කියලා? පණුව ගුලි ගැහිලා මේ ළමයාගේ ඇඟේ. මෙයාට කොච්චර වේදනාවක් ඇද්ද? මම ඔයගොල්ලන්ට හැම වෙලාවෙම කියනවා බල්ලෙක්ගේ ඇඟේ තුවාලයක් දැක්කොත් ඒක හෙට හරියයි අනිද්දා හරියයි කියලා ඉන්න එපා. ඇයි ඒගොල්ලන්ට සමරක්තෙන් ප්‍රොටෙක්ට් කරන්න බෑ. ඒ කියන්නේ මැස්ස වැහුවොත් මේ බලන්න මේ පණුව ටික මැස්ස වැහුවොත් ඒගොල්ලන්ට එලව ගන්න බෑ. එතකොට ඒගොල්ලන් බිත්තර දාලා මේ වගේ පණුව හැදෙනවා. අපිව කූඹියෙක් වුණොත් කෑවාම කොහොමද තියෙන වේදනාව? ඔයාට පේනවද මේ පණුව මෙයාගේ කන හිටන් හිල් කරගෙන ගිහිල්ලා තියෙන්නේ? කොච්චර ලොකු වේදනාවකින්ද මෙයා ඉන්නේ. anyways guys, පොඩි ඉල්ලුමක් තියෙනවා. මේ වීඩියෝ එක බල්ලෝ හදන යාළුවන්ට යවන්න. පොඩි දෙයක් හරි තේරුම් ගන්නීනේ. ඇයි මේ තත්ත්වයට ආපුවම හරිම අමාරුයි. අපිටත් අමාරුයි, මේ ළමයින්ටත් අමාරුයි. අපි ඇත්තටම අද කාර් එකේ දාගෙන ආවේ හරිම අමාරුවෙන්. ඇයි? එච්චරට කුණු ගඳයි මෙයා ළඟ. මට කීප සැරයක්ම වමන යන්නත් ගියා. ජනෙලුත් අරගෙන පර්ෆියුම් වටේම ගහගෙන තමයි අපි ආවේ. ඇයි? ඒ ගඳ ඉවස ගන්න බැරි ගඳක්. guys please, මේ වගේ සතෙක් දැක්කොත් ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් යන්න. එයාට පුළුවන් ඉක්මනින් බෙහෙත් කරන්න. ඒගොල්ලන්ට අපි වගේ අමාරු වුණාම ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න බෑ. ඒක නිසා අපි මේගොල්ලන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕනේ. එහෙනම් guys, මං හිතනවා ඔයගොල්ලෝ පොඩි වෙනසක් හරි කරයි කියලා. අපි ගියා. bye.